ඉතින් පළවෙනි පාට එක ලස්සනයි නේද? එහෙනම් මේක තමයි දෙවෙනි පාට එක. පළවෙනි පාට එක වගේ නෙමෙයි දෙවෙනි පාට එකේ තියෙනවා සුපිරි. එහෙනම් enjoy. Good morning තමයි. අද ඇත්තටම ඊළඟ දවස. මොකද ඊයේ අපි කට්ටියටම සෙල්ලංගල හෙනම මහන්සි වුණා. අන්තිමට අපි දන්නේ නැහැ අපිට නිින්ද ගිහිල්ලා එක එක තැන්වල වැටලා. So අද තමයි වැඩිම එක්සයිටිං පාර්ටි එක තියෙන මම හිතන්නේ අපේ මුළු ට්‍රිප් එකේම. ඉතින් අපි අද යනවා Bellwood hiking එකක්. ඉතින් දැන් කටේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ මේ මම නම් තාම PJs වලින් ඉන්නේ. So එහෙනම් ලෑස්තිලා හම්බෙමු. අපි මේ පාරේ යනවා. Bellwood hiking. කටේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. හැබැයි එක්කෙනා හොඳටම නිදි. Damn. අලියෙක් වත වැවිලා. ඉතින් කට්ටිය Moments later. ළමයි අපේ වාහනේට තව යන්න බෑ. ඉතින් ඒ හින්දා අපි කිලෝමීටර් 3මාරක් විතර තියෙද්දි වාහනෙන් බැස්සා. දැන් තියෙන්නේ ඉතින් ඇවිදilla තමයි. මේ ලොකු ප්‍රශ්න තියෙන්නේ දැන් වහිනවා. එක කුඩ දෙකක් තියෙනවා. අපි පහක් ඉන්නවා. මේ දැන්ට මාසි. හරි ලස්සන. Wow. හරිම ලස්සනයි ළමයි. මේ හොර පැත්තම තියෙන තනිකර කඳු විතරයි. Meanwhile. Left, right, left, left, right, left. Left, right, left. Ini mama tidur gaduh ni hamba tu kan. ජොන්ද වෙච්ච ඉටි බවෙක් කවුනා. පාලගෙද පූසා? නෑ. අන්න අරකක් දුවනවා. අන්න හරකෙක් දුවනවා. මට පේනවා. ඒ හරකගේ පස්ස රීල් පාට. මොකුද රවක් කියපා. One eternity later. But these are my fucking people. මං ඉල්ලීගල්ද කියලා දන්නේ නැහැ. ඒ වුණාට මෙහාලා යනවා. මම නම් දන්නේ නැහැ අත වශයෙන්ම කිව්වොත්. මේ වයිකෙන් පස්සේ අපි පොලිසියෙන් අල්ලන් ගිහිල්ලා vlogs නැවතුනොත් අපි හිරේ ඉන්නේ guys. Okay? අපි හිරේ ඉන්නේ. Wow, මෙන්න අර හැමෝ කියන ලේක් එක. කොහෙද කියන්නේ මේ? Oh my god, so pretty. අපි දැන් මෙන්න මේ ලොකුම ලොකු කන්ද තරණය කරන්නයි යන්නේ. යෝසි යන්නකෝ දුවලා. දුවනවා. 1 2 3 start. බෙල්ල කඩා ගන්න එපා. අම්මා ඩූඩු මෙන්න බැල්ලිත් එනවා.
ළමයි මේ මාව චුට්ටි චුට්ටි යනවා. ඔතනට යනවා. මේ අත ගන්න අමගේ අතල්ලේ. Okay. Finally we are here. ළමයි. අපි කොහමද? මේ කතා. Holy fuck. ආයෙත් අපි මෙතන හිටිය මම හිතන පැය එකමාරක් විතර. දැන් යන්නයි යන්නේ. ලාලලාලලා බලන්න ලස්සන අර පැත්තේ ආලු පෙන්නන්නේ. මේ වගේ පැත්තට ජීවත් වෙන මිනිස්සු එක් පැත්තකින් මාරු වාසනාවන්තයි. Eventually. හොන් ළමයි unfortunately අපි හිතපු දේ වෙනවා. හොඳටම වහිනවා. ළමයි අපි පල්ලෙහාට බැගෙන ආවා. ඊට පස්සේ අපි නැවතුණා පොඩි මැටි කපු ගයක් ළඟ. හරිද? ඊට පස්සේ අපි හොටෙල් එක ඩිරෙක්ෂන් බාදී එතන ඉඳන් හරියටම මීටර 200යි තියෙන්නේ. ආ? බලන්න. අර තියෙන මේ කමාන එක. අද රැට ඉතින් ඕක ඇතුලේ අද රැට යෝසි මොකද හිතන්නේ? ඉස්සුවා. කට අරපන්. What the fuck මේක බෝ Fucking sick. යෝසි you have මෙන්න පාකිනේකුත් තියෙනවා. Wow. Oh my god. Yako. Look at this shit, man. What the fuck? අන්න ළමයි මේක තමයි අපේ මිස්ටි හෙවන් කවාන එක. හරිද? මෙහෙම ඉස්සරහට ගියාම අපිට හම්බෙනවා අපේ බෙඩ්ස් දෙකක්. ඕකේ. ඊට පස්සේ අපිට තියෙනවා චෙයාර්ස් ටිකක්. මෙහෙම තමයි අපේ පල්ලෙහා ෆ්ලෝ එක තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා අපේ වොෂ්රූම් එක, බාත්රූම් එක. Okay. Hi. Did I make up? None of that. Wahala. Yamu, my favorite part, which is the udatatua. Punte vete no ani. ඔක්කොම කලින් ආරෙන් දාගෙන ඉන්නේ තුකි. එතකොට ඔක්කොම කලින් සෙටල් ඩවුන් වෙලා ඉන්නේ නැකේ. අක්කා. ඊට පස්සේ මගේ ෆේවරිට් පාර්ට් එක. The balcony. උඩ balcony එක. ඉතින් මේ වගේ view එකක් බලාගෙන නිකන් කොෆි එකක් වගේ රැට බොන්න තියෙනවා නම් ඊට වඩා මොකක්ද feeling එක? I mean like wow. ඔයාලා පේනවද නැහැ? මේ තුනකම් හොඳු තියෙනවා. wow painting එකක් වගේ. දැන් අර ගොල්ලන් නානවා මම එළියට වෙලා ඉන්නවා. Soon after. Hi guys. ඉතින් කොහමද ස්විමින් pool එකේ
ස්විම් කරලා ඉවර වෙලා අන්තිමේදී හැමෝම ඒවා වොෂ් එකක් දාගෙන වොෂ් එක දාගන්න අතරතුර අපේ යෝෂි අපිට කිරිතේ හදා. බලන්න යෝෂි කොච්චර ආදරේද කියලා බලන්න අපිට. යෝෂි thank you කිරිතේ වලට. Food has arrived. දැන් තමයි හොඳම අවස්ථාව. අපි දේශන්න යන ළමයි. ඒ කුරුමිට්ටා මොකද කරන්නේ? අපි දැන් ෆිල්ම් එකක් බලන්න යන්නේ. yes අපි දැන් අපේ මේ උඩ බෙඩ් වලට යනවා ෆිල්ම් එකක් බලන්න. මොකද එතන ලේසි. අපේ නයිට් මේ වකතුමා අද මූවී එකක් කීයක් ශ්‍රී ලංකාවේ ආරෝමය කරා අද මූවී එකක් නේ. Good morning. Good morning. මගේ රසත් ඒකයි රයිස් බිස්කට් එකයි එක අපි උදේම පටන් ගත්ත ගමන් යෝෂිගෙන් තමයි දවස ආරම්භ කරන්නේ. යෝෂිගේ රසම රස කිරිතේ එකයි. යෝෂි විසින්ම සාදාපු නයිස් බිස්කට් එක. තාමීර නැගගෙන එනවා සුට්ට. තාම හරියටම පේන්නේ නැහැ. මේරය නුඹ මාළඟ නැති හන්දා නුඹ ගැන මතකය සීනෙ කරන්දා මාතනි ගාට වීඩියෝ එක ඉස්සරහද ගම්මු. කන්. අද මේක විසි කරන්න මොනේ හැටි PC එකක් වගේ. A few moments later. උස්සගෙන යන්න ඕන. දැන් මම උස්සන. දැන් මම උස්ස. හරි. Hi guys. මූන් ටික මාව පූල් එකට දාලා මට හොඳටම සනීප නැහැ. බලා ගන්නම්කෝ. ඉතින් guys අපි දැන් යන්න හදන්නේ. කොහෙද යන්නේ? ඌරු මොකද්ද? ලූල් කඳුර. ඒකට කියන්නේ මොකද්ද? කොණ්ඩගල. හරි. අපි යන්නේ තමයි යන්නේ. guys අපි hiking යනකොට hiking යන්න බෑ. එතන ගොඩක් දුර අපි හිතුවට වඩා. ඉතින් පින්නවල පහවලකන් විතරක් හින්දා තියෙන්නේ. අපි පින්නවල යන්න decide කරා. ඒ වගේම අපිට සනීප නැහැ. මට හොඳටම සනීප. So පින්නවල it is. ඔන්න අපි ආවා යෝෂිගේ යාළුවෝ හම්බ වෙන්න. ඔව් මගේ යාළුවෝ හම්බෙන්න. යෝෂිගේ යාළුවෝ කවුද කියලා මං හිතන්නේ දැන්නවත් පේනවා මේ තියෙන බෝඩ් වලින්. යෝෂි හරිම ආසයි ඒගොල්ලන්ට. Hi. අපි දැන් යනවා යෝෂිගේ අරයට කන්න දෙන්න. ඔරයට වල දෙන්න ජොම්බෝල ගෙඩියක් වගේ ඉතිරි ඉන්න අපිට කවුද දෙන්න කන්න දෙන්න යන්නේ.
යෝෂිට ආසෙ ඉඳලා තව පාරක් එයා ගත්තා ආයෙමත් ගත්තා එයා. එයාගේ නම? අරයා සපුමලි. සපුමලි අනේ. මෙයා අරයට ගහනවා. එන අපි යන්න. කොහෙද යන්නේ යෝෂි? හලෝ. අනේ ෂෝක් අනේ. හරි ෂෝක්. බලමු. Oh my god, මින්න මෙතෙන්ට ගොඩක් ආවා. මාරු කරනවද? සපුමලි බයි. සපුමලි. එයා තමයි සපුමලි. බයි මැනික. ඔන්න ළමයි අපි ඇතුලේ කෑල්ලෙන් එළියට ආව මොකද අරගෙන නාන්න යන්නේ. අපි වැස්සේ නාන ගමන් තමයි ඒගොල්ලෝව නානවා බලන්න. ඔව් අහින. මේ ඉන්න මංගලක ලස්සන අලි පස්සවල් ටිකක් මට ඈතට පේනවා. ළමයි යන්නේ යනවා. මටත් අතෙන් ගිහලා ඒගොල්ලෝ නාන හිතෙනවා. අනේ. අනේ. One hour later. හලෝ භාගයක් කිවනයි මෙයාවගේ බෑග් එක කනවා. එයාගේ සීරීස් එක තියාගෙන. ඔරු තව කනවා ගෑණි දීපන් ඔනක. මෙන්න මේ දීපන්. සේවානුයි අර යයි ගියා වොෂ්රූම්. guys මේ කැෆේ එක නම දන්නේ. යද්දි කියන්න මාර රහයි කෑම. quality. yes quality. milk tea එකක් ගත්තා හරිම authentic හරිම ශ්‍රී ලංකන් රහක් කියන්නේ. ගම්බොල්ලේ මාමා ඇවෙත් මහපුරා ටංගල්ලේ ඉඳන් බමුදරා පෙරා රපට 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 නෙතුකි එන්නවා ලිනකිටලා නෙතුකි එන්නරංගි පේන්ටි වත් කරලා ගන්න එන්නරංගි එන්න මල්ලි හැට තමා එලි වෙනකන් සින්දු කියමු රොප්පෙලා හොඳම ජොලිය එලි වෙනකන් අපේ ජොලිය ගන්න නංගි එක් වෙලා ඔයාලා හැමෝම part 1 part 2 දෙකම ගොඩක් enjoy කරා කියලා හිතනවා. ඒ වගේම අපේ තව වීඩියෝ එකක් එන්න තියෙනවා. ඒකත් ওই trip එකේම ගත්ත අපේ challenge වීඩියෝ එක. ඒකත් මාර මාතල් අපි වෙන්දර කරන්නේ නැති කටි කරන්නේ නැති challenges තමයි කරේ. ඉතින් ඒ හින්දා ඒකත් බලන්න අමතක කරන්න එපා. ඒකත් ඉක්මනට ගේනවා. එහෙනම් thank you so much. අපි තව එකකින් හම්බෙමු. Bye bye.